ලංකාවේ මේ වෙනකොට දේශගුණ විපර්යාසයක් මේ දවස් කිහිපයක් තිස්සේ සිද්ධ වුණා. සුළු මධ්‍යපාන ව්‍යාපාරිකයන් වල මේ හැමදෙනාම මේ වෙනකොට අසරණ වෙලා තියෙනවා. බිස්නස් එක හරියට කරගන්නේ කොහොමද, ඉස්සරහට මොකද වෙන්නේ? මේ වෙලාවේ මේ සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන් තලා තියෙන ඉරණම ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් කොහොමත් යතොත් ඒක රටක් වශයෙන් අපි සහ ඕනම කෙනෙක්ට මේ වෙලාවේ තියෙන ගැටලුවක් තමයි දැන් බිස්නස් ඔක්කොම ඩවුන්. පර්සනලි අපි ගත්තත් අපි කිසිම බිස්නස් එකක් මේ වෙලාවේ රන් කරන්න බෑ. මොකද මිනිස්සුන්ගේ මේ වෙලාවේ ප්‍රධාන අවශ්‍යතාවය අපේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන එක නෙමෙයි. යාලට ඕන මේ වෙලාවේ ගියා ඉක්මනට රිකවර් කරගෙන යාලගේ ඒ අවශ්‍යතා ටික මූලක තිබ්බ අවශ්‍යතා ටිකට එන එක මේ වෙලාවේ අනිවාර්යෙන් බිස්නස් වල කිසිම වෙලාවක සේල්ස් එන්නේ නැහැ. දැන් කොයිලා අපි අනිවාර්යෙන් දැන් බිස්නස් ආයෙ කට්ටිය පටන් ගන්නවානේ. මෙතනින් පස්සේ බිස්නස් ආයෙ ස්ටාර්ට් කරනවා. එතකොට ඒ අයට කරන්න පුළුවන් දේ තමයි අර ඒ දවස්වල වැඩේ ඉවර වෙද්දි තිබ්බ සේල් එකවත් ඒ කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා බිස්නස් පටන් ගන්න හොඳ නැහැ. එතකොට මයින්ඩ්සෙට් එක අවුල් වෙනවා. බිස්නස් කරන කෙනෙක් අනිවාර්යෙන් මයින්ඩ්සෙට් එක තමයි හොඳ ස්ට්‍රේට් විදිහට තියෙනවා. අපි හිතන් ඉන්නවනේ දැන් මාසෙට මම ලක්ෂයක් එවුවා. මම ආයෙ රිකවර් වෙලාම පටන් ගත්තම මම හිතනවා මට ලක්ෂයක් එනවා මාසෙට. නමුත් එහෙම නෙවෙයි. පරිමාණ ඔන්න මාසෙට 20000ක් ඒ. ඒතර අපි මුලින්ම මේක දැනගන්න ඕනේ. ඒක අපේ ඔළුවේ තියාගන්න. ඒතර ඒක මුල් කාලේ අමාරුයි බිස්නස් එක අල්ලන් ඉන්න. නමුත් එයාලට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. දැන් හිතන්න ඔයා පර්සනලි බ්‍රෑන්ඩ් එකක් කරන් යනවා කියලා. ඒතර ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ඔයා මෙච්චර දවසක් සෝෂල් මීඩියා වල ඔයාගේ පේජ් එක කරා විතරක් නම් කරන් ආවේ. ඔයා කියන පර්සනල් කැරක්ටර් එක මේ වෙලාවේ එළියට එන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකට වෙච්ච දේත් එක්ක ඔයාට එළියට එන්න පුළුවන්. පර්සනල් කැරක්ටර් එකක්. උදාහරණයක් විදිහට මම අපේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කර හිටියේ. හැබැයි ඔයා කියන කැරක්ටර් එකක් නැහැ මේ බිස්නස් එක. ඔයා එළියට ඇවිල්ලා කියන මගේ බිස්නස් එක මේ වගේ ලෙවල් එකකට වැටලා තියෙන්නේ. අපි දැන් ආයෙ පටන් ගන්නවා කියන තැනින් ඔයාට රීස්ටාර්ට් කරන්න. මොකද මිනිස්සු මේ වෙද්දි පර්සනල් බ්‍රෑන්ඩින් දැන් වර්තමානයේ ගොඩක් අය කතා කරනවා පර්සනල් බ්‍රෑන්ඩින් කියලා. නමුත් වර්තමානයේ වෙද්දි අපි දන්නවා මේ ලංකාවේ ලොකු බ්‍රෑන්ඩ්ස් වලින් පවා එයාලගේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන්න ඕන. එතකොට ඒ පර්සනල් බ්‍රෑන්ඩින් එයාව ඇවිල්ලා ප්‍රොඩක්ට් එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නාම තමයි ඒක විශ්වාස කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මම කිව්වා දැන් ඔයාගේ ප්‍රොඩක්ට් එක නම් තියෙන්නේ. ඔයා එන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තරම් එළියට මාකට් එකට. ඔයාට පුළුවන් අර වෙන ඩැමේජ් එක යම් ලෙවල් එකකින් නවත්ත ගන්න ඔයා කියන කැරක්ටර් එකත් එක්ක. එතකොට මිනිස්සු ගොඩක් ඔයත් එක්ක එන්ගේජ් වෙන්න බලනවා. ඔයාව ට්‍රස්ට් කරන්න බලනවා. එතකොට ඒකත් එක්ක ඔයත් එක්ක බ්‍රෑන්ඩ් එක ආයෙ හිමීට ග්‍රෝ වෙන්න ගන්නවා. ඔය මොකද මම 2018 පටන් අරගෙන අර බෝම්බේ කතාව තමයි මුලින්ම මට ආවේ. එතකොටත් මම මගේ පර්සනල් විදිහට මම ඔක හැන්ඩල් කරන් යනවා. ඊට පස්සේ රිකවර් වෙන්න ගද්දි මම වැඩියෙන් ඒක එක්ස්පෝස් කරා මගේ account වලින් මම තමයි මේ බ්‍රෑන්ඩ් එක කරන්නේ මේ ප්‍රොඩක්ට් එක මගේ කියන එකත් එක්ක. මොකද මට තේරෙනවා ඒතකොට මිනිස්සු මාත් එක්ක වැඩි එන්ගේජ් වෙන්න ගත්තා කියන එක. ඉතින් ඔයාලට පුළුවන් හොඳම පොයින්ට් එක තමයි අර පර්සනල් කැරක්ටර් එකක් විදිහට එළියට එන්නේ.